ඉතින් මෙන්න මේ වගේ බෑවුමක එහෙම නැත්නම් කන්දක පිටලා තියෙන මෙවැනි පස් තට්ටුවක් ඕනෑම වෙලාවක නායාමකට හසු වෙන්නට පුළුවන්ද? එහෙම නැත්නම් මේකට වග කියන්න ඕනේ කවුද කුමක්ද? මෙන්න මේ දේ ගැනත් මම හිතන්නේ අපි දැනුවත් වෙන්න ඕනේ නායාමක් ගැන ඉගෙන ගැනීමේදී. නායාමක් ඇතිවීම සඳහා ස්වභාවික හේතුන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද බලපානවා. නමුත් නායාමක් ඇතිවීමේ ආරම්භක සාධකය හැම විටම එකක් වන්නේ නැහැ. ඉතිහාසය දිහා බලපුවාම ඇත්තටම ආරම්භක සාධකයේ විදියට අධික වර්ෂාව හෝ භූමිකම්ප තමයි අපි සැලකිලිමත් වුණේ. සමහර පස්තර ස්වභාවයෙන්ම නායාමට හසුවිය හැකි අන්දමට සකස් වී තිබෙනවා. මේවා බෑවුම් සහිත බිමක පිහිටා ඇත්නම් සහ නායාමක් ආරම්භවීමට බලපාන ආරම්භක සාධක යන කාරණා ඒ මත බලපෑමෙන් නායාමක් ඇතිවිය හැකි. මෙයට අමතරව ස්වභාවික හේතුන් මත නායාමක් ඇතිවීම සඳහා බලපාන හේතු සාධක රාශියක් තිබෙනවා. ස්වභාවික හේතුන් ගණයේ නායෑම් වලට ලංකාවේ අපි අධික බෑවුම ඒ ප්‍රදේශයේ පිහිටලා තියෙන පාෂාණ වර්ග ඊළඟට ඒ ප්‍රදේශයේ පිහිටලා තියෙන පස් වල ඝනත්වය රෙසිඩුවල් සොයිල් එහෙම නැත්නම් කොලියම් සොයිල්ද පවතින්නේ කියන එක ඊළඟට පාෂාණ ස්තර ඒ පාෂාණ ස්තරවල තියෙන පැලුම් තල ඒව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඊට කොලියම් සොයිල් ඒ කියන්නේ තවත් තැනක ජීර්ණයටපත් වෙලා ඇවිල්ලා තැම්පත් වෙච්ච පස් ස්තර සැලකිලිමත් වෙනකොට ඒ කොලියම් සොයිල් එකේ ගොඩක්ම නායෑම් සිද්ධ වෙලා තියෙනවා. අධික ලෙස වනගහනය විනාශ කිරීම පසමත විශාලගිනි පැතිරී යාම අවිධිමත් ලෙස කඳුබෑ උම්බල පස් කපා ඉවත් කිරීම වගා කටයුතු සඳහා කඳුබෑවුම් මත ජලය රඳවා තැබීම අවිධිමත් කෘෂිකාර්මික කටයුතුත් විශාල ගස්වලට නුසුදුසු පසෙහි ඒවා සිටවීමත් වැනි කාරණාවලට නායාමක් සඳහා අවශ්‍ය ආරම්භක සාධක එකතු වීමෙන් නායාමක් ඇතිවීමට පුළුවන්. අධික බෑවුමක අපි ගයක් හදනකොට ඒක කරන්නේ මොකද්ද? අපි කරන්නේ කණ්ඩිය කපනවා. අංශක 90ට කණ්ඩිය කපලා අත්තිවාරම දාන ප්‍රදේශය හදාගන්න. ඊට පස්සේ මේ ගේ ලස්සනට හදා ගන්නවා. නමුත් අර අපි හදපු කණ්ඩියට කපපු කණ්ඩියට කිසිම ආධාරක බැම්මක් දාන්නේ නැහැ. ඉතින් දැන් මේ ඊට පස්සේ වෙන්නේ මොකද? ආධාරකේ අපි අයින් කරලා තියෙන මේ බෑවුමේ ඊට පස්සේ අර කණ්ඩිය කඩාගෙන පල්ලෙහාට එනවා. ඒ කණ්ඩිය කැඩුනට පස්සේ ඉහළ කොටස ඉබේම නායක් විදියට පල්ලෙහාට එීමේ හැකියාව තියෙනවා. දැන් අපි හිතමු මේ කඳුකර බෑවුමක වගාවක් කරනකොට අපි කරන්නේ මේ කඳුකර බෑවුම දිගේ සමෝච්ච රේඛා ක්‍රමයට වතුර අරන් යනවා අනිත් පාත්ති වලට. මේ යන කාණු කිසිම තැනක අපි දැකලා නැහැ හොඳට කොන්ක්‍රීට් දාලා හොඳ සුරක්ෂිත විදියට හදලා තියෙනවා. මේ කාණු දිගේ වතුර යනකොට තැනින් තැන ලීක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් පසට මේ වතුර යනවා. අන්නේ තැන්වල තමයි නායෑමක පටන් ගන්නක් වෙන්න පුළුවන් ස්ථාන මෙන්නේ. මම හිතන්නේ නායාම් පිළිබඳව දැන් යම්කිසි පැහැදිලි වැටහීමක් ඕගලන්ට ඇති. ඉතින් නායාම් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ බෑවුම් වල එහෙම නැත්නම් අන්න අර වගේ කඳුවල. ඉතින් නායාම් කියලා කියන්නේ අතීතයේ පුරා සිද්ධ වෙච්ච සංසිද්ධියක්. ඉතින් අපි දැන් පොඩ්ඩක් හොයලා බලමු මෑත අතීතයේ සිද්ධ වෙච්ච වාර්තාගත වෙලා තියෙන නායාම් පිළිබඳව. විහාරගල නායාම දිනය 1992 නොවැම්බර් 16. ස්ථානය හපුතලේ සිට පෙරගල දෙසට වන්නට පිහිටා ඇති විහාරගල. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1420යි. ආරම්භක සාධකය පැය 24ක් තුළ මිලිමීටර් 175ක වර්ෂාපතනය. මෙයට පෙරද නායාම් සිදුවී තිබෙනවා. වටවල නායාම දිනය 1992 ජූනි 3 වෙනිදා. ස්ථානය නාවලපිටිය වටවල දුම්රිය මාර්ගය වටවල දුම්රිය නැවතුම්පල අසල. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1060යි. ආරම්භක සාධකය පැය 24ක් තුළ මිලිමීටර් 196ක වර්ෂාපතනය. මෙයට පෙරද නායාම් සිදුවී තිබෙනවා. කොස්ලන්ද නායාම දිනය 1997 නොවැම්බර් 19 වෙනිදා. ස්ථානය බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 198-199 කිලෝමීටර් කණු අතර.
මුහුදු මට්ටමේ සිට උස මීටර 850යි. ආරම්භක සාධකය පැය 24ක් තුළ ඇදහැරුණු අධික වර්ෂාව 1995දී විශාල පැලුම් ඇතිවිය. ඒ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච නායාම් වලින් සමහරක්. ඉතින් අතීතයේ පුරා සිද්ධ වෙච්ච නායාම් වල විස්තරات අරගෙන විවිධ මූලාශ්‍ර වලින් සොයාගත්තු විස්තරات අරගෙන මිනිසුන් විසින් කියන ලද දේවලුත් අරගෙන ඒට අමතරව විද්‍යාත්මකව මේවා විශ්ලේෂණය කරලා මේ නායයා හැකියයි හිතෙන පළාත්වල පස විශ්ලේෂණය කරලා විද්‍යාඥයන් විසින් දැන් මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා හඳුනා ගනිමින් සිටිනවා ලංකාවේ නායාමට හසු විය හැකි ප්‍රදේශ මොනවද කියලා. මාතලේ මහනුවර කෑගල්ල රත්නපුර නුවරඑළිය බදුල්ල කළුතර ගාල්ල හම්බන්තොට මාතර යන දිස්ත්‍රික්කවල පිහිටා ඇති කඳු පද්ධතිවල බහුලව මේ නායාම් සිද්ධ වෙනවා. මේ සඳහා ආරම්භක සාධකය වන්නේ වර්ෂාවයි. එවනම් ඉතිහාසයේ පුරාත් නායාම් සිද්ධ වුණා නම් නායාම් කියලා කියන අපිට වළක්වන්නට හැකි දෙයක් නොවන නිසාත් මේ නායාමකට පෙර පරිසරයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හොයාගත්තොත් දැනගත්තොත් පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම මොනවද කියලා අපි දැනගත්තොත් අපිට මේ නායකට හසු වීමෙන් ගැලවෙන්නට එහෙම නැත්නම් හානිය අවම කරගන්නට හැකියාව ලැබෙනවා. මෙවන් නායාමේ අවදානම සහිත ස්ථානවල ඇති ජනාවාසවල ජීවත්වන මිනිසුන්ගේ ජීවිත ඉතාමත් අවදානම් සහගතයි. එසේම මේ නිවෙස් ගොඩනගාගෙන ඇත්තේ ඉතාමත් අනතුරුදායක බෑවුම්වලයි. මෙවැනි ස්ථානවල නිවාස සෑදීම නොකළ යුතු වන අතර නිවාස සාදා ඇත්නම් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගස් ඇලවීම, මඩ සහිත ජල උල්පත් මතුවීම, ජල උල්පත් සිඳියාම, ගල් පෙරලීම, පොළොවේ පැලුම් ඇතිවීම, ගොඩනැගිලි බිත්ති පුපුරායාම, අධික වැසි ඇදවැටීම වැනි දේවල් නායයාමක පෙරලකුණු වශයෙන් හඳුන්වා දීමට පුළුවන්. විශාල අධිකම වැස්ස. ඒ වැස්ස දවසේ තමයි ඔය නාය ගියේ. අකුණු ගගහ වහින්න පටන් ගත්තා. එන්නේ වැස්ස අකුණු ගගහ වැස්සට පස්සේ තමයි නාය කියලා ගරාගෙන වැටුනේ. සාමාන්‍ය ලංකාවේ දැනට අධ්‍යයනය කරලා තියෙන කරුණු අනුව දවසකට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා නම් ඒ බෑවුම් ප්‍රදේශවල නායෑමේ තර්ජනය දකින්න පුළුවන්. ඉස්සර තිබිලා තියෙනවා මොකද පාර මේ පුපුරලා. සාමාන්‍ය මේ අඩියක් කමාරක් විතර විශාල පළුවක් ඇලින් මේ පාත් වෙලා වගේ කපොල්ලක් තිබුණා. බෑවුමේ ඉහළ ප්‍රදේශයේ පැලුම් ඇතිවීමක් දකින්න පුළුවන්. ඒ පැලුම් තමයි තවදුරටත් වර්ධනය වෙලා නායක් විදියට පහළට පස් ටික ගලාගෙන යන්නේ. උලම කියන එන්නේ සතා සුමානයක් විතර නිතරම මේ කෑ ගැහුවා අපේ ගෙවල් හරියට වගේ ඇවිල්ලා ලොකු දොලක් තියෙනවා. ඒ දොල හරියට වෙලා මාස 6ක 4ක විතර කාලේ නම් අර උලම කියන සතත් නිතරම කෑ ගැහුවා. සමහර ප්‍රදේශ වලින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ එක එක සත්තු උලලේවනා වගේ සත්තු කෑ ගහනවා කියලා මිනිස්සු කියනවා කට කතා ඒක යනවා. ඒ පරීක්ෂණාත්මකව ඔප්පු කරලා නැහැ. සමහර ප්‍රදේශවල බල්ලෝ එහෙම නැත්නම් පූසෝගේ හැසිරීම් රටාවේ පොඩි පොඩි වෙනස්කම් දකින්න ලැබිලා තියෙනවා කියලා මිනිස්සුන්ගේ කතා වලින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් ඒක පරීක්ෂණාත්මකව නම් ඔප්පු කරලා නැහැ.